හලෝ යාළුවනේ කොහමද ඉතින්? අද මට නොසිතූ කෙනෙක්ගේ නොසිතූ වෙලාවක කෝල් එකක් ආවා. ඉතින් මට අද හිතුණා vlog එකක් කරන්න ඔයාලත් එක්ක ඒ අදහස බෙදා ගන්න. ඇත්තටම මම ගොඩ කාලෙක දැන් අවුරුද්දක් වෙනවා ජපන් ඉගෙනගෙන මයි වලට අවුරුද්දක් වුණා. ඊට පස්සේ මම ජපන් ඉගෙන ගන්න අතහැරලා බිස්නස් පැත්තට ආවනේ. ඉතින් මම දැන් හදන්නේ ආයෙත් ජපන් ඉගෙන ගන්න. අපි බලමු මම අවුරුද්දකට කලින් ඉගෙන ගත්තේ මොනවද කියලා. එහෙනම් එන්න මාත් එක්ක ඒවා කොහෙද තියෙන්නේ? දැන් ඒවා මට මතකද කියලා බලන්න. ඔයාලට මේ කාමරේ මතකයේදී මම කලින් vlog කරලා තියෙන්නේ මගේ මේ කාමරේ දැන් ඉන්නේ නංගි. මේ කාමරේ මෙන්න මේ දෙවෙනි තට්ටුවේ තමයි මගේ ජපන් පොත් ඔක්කොම තියෙන්නේ. මේ තියෙන්නේ මගේ පොත් ටික. ඔයාලා බලනවා ඇතිනේ මොකටද මම මේ ජපන් පොත් හොයන්නේ කියලා. කේක් බිස්නස් එකක් කරනවා. බ්ලොග් උත් අප්ලෝඩ් කරනවා. ඒ මදිවට ජපන් පැත්තකුත් අල්ලගෙන කියලා හිතනවා ඇතිනේ. මේ තියෙන්නේ මගේ ජපන් පොත් ටික. මෙච්චරයි මට තියෙන්නේ ජපන් වලට. හරිද? ඒ කියන්නේ මේකේ තියෙන්නේ ඔන්ලයින් ක්ලාස් එකේ ටියුට්ස් ටික. මේවත් ටියුට්ස් ඔන්ලයින්. මේ ඔක්කොම මේකේ මේ පොත ඇරෙන්න, ඕසපාඩ පොත ඇරෙන්න ඔක්කොම ෆිසිකල් ක්ලාස් එකේ නෝට් ටික. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ අලුත් වැඩකට. ඒ වැඩේ දැම්ම කියලා බෑ. ඉතින් බලමු ඉස්සරහට vlog එකකින් මොකක්ද අලුත් වැඩේ කියලා. එතකම් මාත් එක්ක කට්ටිය ඔක්කොම රැඳිලා ඉන්න මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. vlog එක දිගටම upload කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු ජපන් වලට ආස ළමයි ඉන්නවා නම් ජපන් වල සාර්ථක මගේ යාළුවෝ අලුත් වැඩකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා කට්ටිය ඔක්කොම එකතු කරගෙන. ඒක තමයි මගේ විශේෂ වැඩේ. ඇත්තටම මොකද්ද කියලා දැම්ම කියන එක හරිය නැති හින්දා මම කියන්නේ තව ටික දවසකින් බලමු මොකද්ද කියලා. එහෙනම් මේ ටික පොඩ්ඩක් පෙන්ලා ඉන්න. මේ ෆිසිකල් ක්ලාස් එකේ වටි. මේ තියෙන්නේ මගේ කතකන ටියුට් එක. මේකේ දිනේ දාලා නැද්ද දන්නේ. මම ජපාන් ඉගෙන ගත්ත දවස් දාලා ඇත්තේ පොතේ. මං කිව්වේ 2025 5යි 8 තමයි මම ජපාන් ඉගෙන ගත්තේ. ඒ කියන්නේ 2026 5යි 8ට අවුරුද්දක් ජපාන් ඉගෙනගෙන. ඇත්තටම මට දැන් අකුරු ඒව ටික මතකයි කොහොමත්. ඒ ටික මට හොඳට මතකයි මම පාඩම් කරපු හින්දා. මචර නම් ටිකක් අමතකයි. කංජිත් ටිකක් අමතකයි. මතකයි කියන්න බෑ අමතකයි. මේක ඔක්කොම දෙන්නේ මේ තියරි අනම්මන ඔක්කොම දිනනවා. ඉතින් ලෑස්ති වෙන්නේ අලුත් වැඩකට. බලමු මොකද්ද වැඩේ කියලා. ඔයාලට මාත් එක්ක එක දිගට වැඩිලා හිටියොත් අලුත් වැඩේ මොකද්ද කියලා දැනගන්න පුළුවන්. එහෙනම් ඊම මේ vlog එක අප්ලෝඩ් කරානේ mood එක අවුල් vlog එක. මම ඔයාලට කිව්වනේ හැමදාම නරක දවස් විතරක් නෙමෙයි හොඳ දවසුත් එනවා කියලා. ඉතින් මේකේ වෙන්නේ මගේ හොඳ දවසක්. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක share කරගන්න. මොකද ඒක
ඒ කියන්නේ සමහර අය හිතනවානේ හොඳ දවස් එන්නේ නැහැ කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ. ඇත්තටම මට හොඳ දවසක් ආවා. ඉතින් වෙනස් විදිහේ වැඩක්. ඇත්තටම ජපන් යන්න බලාපොරොත්තුවක්. ඒ කියන්නේ ජපන් ගිහින් වැඩ කරන්න බලාපොරොත්තුවක් ඉස්සර තිබ්බට දැන් ඒ බලාපොරොත්තුව නැහැ. තවත් ඒ කියන්නේ වැඩ කරන්න යන්න බලාපොරොත්තුවක් නැහැ. වෙන විදිහේ වැඩක් ප්ලෑන් වෙන ගමන් තියෙන්නේ. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් ඒ වැඩේ මොකද වෙන්නේ කියලා බලන්න මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ vlog දිගටම බලන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම vlog එක ඉවර කරනවා. වෙනත් දවසකින් vlog එකකින් ආයෙ හම්බෙමු. එහෙනම් හැමෝටම bye. පරිස්සමෙන් ඉන්න. සතුටින් ඉන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න. bye.